කොහොමද ඉතින් ඔයාලට මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා හැමෝම පුංචි කාලේ ඉඳන් මට තිබුණු ලොකුම හීනයක් තමයි මැරෙන්න කලින් කොහොම හරි ලංකාව වටේම travel කරන්න එක. ලංකාවේ අස්තැන් වල ඇවිදලා අලුත් experience ගන්න, ලස්සන memories මගේ ජීවිතේට එකතු කරගන්න එක තමයි මගේ අහිංසක පුංචි හීන වෙලා තිබුණේ. ඉතින් පොඩි කාලේ දැකපු හීනය තුලේ මම අද ඇත්තටම ජීවත් වෙනවා. ඉතින් මම මේ YouTube channel එක හැදුවේ මගේ memories මගේ experience ඔයාලත් එක්ක share කරගන්න. ඉතින් welcome to my mini story YouTube channel. අද මම ඔයාලව එක්කගෙන යනවා මීගමු. ඔයාලා මීගමුවවත් බලන්න ගොඩක් තැන් තියෙනවා. ඒ අතරින් දේශීය විදේශීය සංචාරකයන් අතර ප්‍රසිද්ධම තැනක් තමයි බ්‍රවුන්ස් බීච් නිගම්බෝ. අපි ගියේ සෙනසුරාදා දවසක. සෙනසුරාදා ඉරිදනම් බීච් එක මාරම crowded. 4:00ට වගේ තමයි අපි ගියේ. සන්සෙට් එක බලන්න best time එක. ඒත් මේ දවස්වල වැස්ස නිසා සන්සෙට් එක නම් බලන්න හම්බුනේ නැහැ. ඔයාලට පේනවා ඇති දැනටමත් වැහි අඳුර තියෙන්නේ වහින්න ඔන්න මෙන්න තියෙන්නේ. ඕනේ දෙයක් වෙන්නේ කියලා අපි දෙන්න ආවා. ඉතින් බීච් එක පැත්තේ රැට කන්න මොනවා හරි හොයාගෙනත් එක්ක. බ්‍රවුන්ස් බීච් ඇවිත් මොනවද කරන්න තියෙන්නේ කියලා අහුවොත් එහෙම කරන්න ගොඩක් දේවල් තියෙනවා. නාන කෙනෙක්ට මේ වගේ හොඳට නා ගන්න පුළුවන්. මම නම් ඉතින් නාන්න බලාගෙන ආවා නෙවෙයි. හරිද? ස්විමින් කරන අයට ස්විමින් කරන්න පුළුවන්. මේ දවස්වල වාරකම් කාල නිසා රැළ ටිකක් සැරයි. රැළ සැරයි කියන්නේ ඉතින් සර්ෆින් කරන අයට සර්ෆ් කරන්න. ඒ වගේම බෝට් රයිඩ් එකක් යන්නත් අවස්ථාව තියෙනවා. බෝට් රයිඩ් එකේ ගාන කොහොමද කියලා අහගන්න නම් බැරි වුණා මට. සරුංගල් යවන්න පුළුවන්. අයි මේ වගේ පොඩි බබාලට සබන් බෝල සෙල්ලම් කරන්න. මේ වගේ ගෙදර බලු තඩියත් එක්ක ඇවිත් පොඩි වෝක් එකක් දාන්න. ඒ වගේම සීෆුඩ් ලවර්ස්ලාට බඩ පැරෙන සීෆුඩ් වල රස බලන්න. කියාපුම තැන තමයි බ්‍රවුන්ස් බීච් නිගම්බෝ. මේ වගේ සීෆුඩ් පිරුණු පුංචි පුංචි කඩ තියෙන බීච් එක පුරාම රැට ලයිට් එක දාලා හරිම ලස්සනයි. අපි දෙකක් තුනක් try කරලා බැලුවා. ඇත්තටම රසයි. දැන් නම් වෙලාව හවස 6:00ට විතර ඇති. රැට බ්‍රවුන්ස් බීච් කියන්නේ වෙනස්ම vibe එකක්. රෑ කියලා නෑ ඉතින් මාරම crowd එකක් තමයි ඉන්නේ. family එකත් එක්ක ඇවිත් පොඩ්ඩක් relax වෙන්න, යාළුවෝ set එකත් එක්ක ඇවිත් enjoy කරන්න, couples වලට නිදහස් වෙන්න පුළුවන් තැනක් තමයි නිගම්බෝ බ්‍රවුන්ස් බීච් කියන්නේ. අද අපි නිගම්බෝ වල නතර වෙනවා. හෙට උදේත් කොහෙද යන්නේ කියලා හරියටම plan එකක් නැහැ. බලමු ඒක අපි හෙට උදේ තීරණය කරමු. මේ තියෙන්නේ පෝරුතොට රෝඩ් බ්‍රවුන්ස් බීච් එකට යන පාර. රැට හරිම ලස්සනයි. foreigners-ලා තමයි ගොඩක්ම ඉන්නේ. හරියට වෙන රටක ස්ට්‍රීට් එකක ඇවිදගෙන යනවා වගේ. good morning හැමෝටම. දැන් වෙලාව උදේ 6යි. උදේන්ම නිගම්බෝ ෆිෂ් මාකට් එක පැත්තේ රවුමක් දාලා යන්න කියලා බැලුවේ. එහෙනම් ඉතින් අපි යමු. උදේ 6යි වෙලාව. 6 වෙද්දිත් මෙයාලා වැඩ පටන් අරන් අද ඉරිදා නිවාඩු දවසක් කියලා නැහැ. කොටසක් උදේන්ම චර්ච් ගිහින් තවත් කොටසක් උදේන්ම තමන්ගේ එදිනෙදා වැඩ පටන් අරන්. ඒක මම මෙහි දැක්ක විශේෂ දෙයක්. කොහොමද බෝට්ටු ටිකක් නෙවෙයි බෝට්ටු 50ක් 60ක් විතර තියෙනවා මෙතන. ලොකු ආසාවක් තියෙනවා මේ වගේ බෝට්ටුවක පොඩි රවුමක් යන්න. ඉතින් ඒකටත් අවස්ථාවක් එයි. ඉස්සරහට බලමු නේද අපි.
ඔන්න ෆිෂ් මාකට් එකට ආවා අපි. අද ඉරිදා නිසා මාළු අඩුයි කියලා තමයි එයාලා කීවේ. ඒක නිසා අපි එතනින් එහා පැත්තේ තිබුණු කරවල වේලෙන තැනට ගියා. එයාලත් උදෙන්ම වැඩ පටන් අරගෙන මාළු මේ විදිහට සුද්ධ කරලා මේ වගේ ලුණු වතුර දාපු බැරල් වල දාලා තමයි අවුවේ දාලා වේලලා කරවල කරන්නේ. ඉතින් මේ වගේ තව ගොඩක් තැන් තියෙනවා මීගමුවේ ට්‍රැවල් කරන්න බලාගෙන ඉන කෙනෙක්ට බලන්න තැන්. අපි 10 වෙද්දි නැවතුණු තැනින් චෙක් අවුට් වෙන්න ඕනේ. ඒක නිසා අපට ආයේ කොහෙවත් යන්න ටයිම් මදි. වීඩියෝ එක ඉවර කරන්න කලින් අපි නිගම්බෝ වල නැවතුණු තැන ගැන විස්තර ටිකක් කියන්නම්. නිගම්බෝ ට්‍රැවල් කරන්න එන කෙනෙක්ට ලෝ බජට් ප්ලේස් එකක් ඕනි වුණොත් මේ ඩීටේල්ස් ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා. මේ ප්ලේස් එක තමයි Sand and Surf Guest House නිගම්බෝ. නිගම්බෝ ටවුන් එකේ ඉඳලා විනාඩි 5කින් යන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතන ඉඳලා බීච් එකට විනාඩි 7-8කින් යන්න පුළුවන්. පිරිසිදු සේෆ් ප්ලේස් එකක් විදියට රෙකමන්ඩ් කරන්න පුළුවන්. ලෝ බජට් උනාට ඕනි කරන හැම ෆැසිලිටි එකක්ම තිබුණා. ෆ්‍රිජ් එකක්, වොෂින් මැෂින් එකක්, වයිෆයි, උයාගෙන කනවා නම් ඒවට ඕන කරන හැම දෙයක්ම තිබුණා. කිචන් එක, රූම් එක, වොෂ්රූම්, පිරිසිදුවට, පිළිවෙලට හැම දෙයක්ම තියෙනවා. ඔයාලට මෙතන booking.com, agoda වගේම මෙන්න මේ WhatsApp නම්බර් එකට කෝල් කරලා එහෙම නැත්නම් මැසේජ් එකක් දාලා වුණත් ලේසියෙන්ම බුක් කරගන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක ලංකාවේ ලස්සන තැනක ඉඳන් හමු වෙනකම් පරිස්සමට සතුටින් ඉන්න.